ඕන අද වීඩියෝ එකෙන් කතා කරන්නේ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සංවර්ධන නිලධාරී කියන පුරප්පාඩු පිළිබඳව. ඉතින් මෙන්න මේ කියන සංවර්ධන නිලධාරී තනතුරේ පුරප්පාඩු දෙකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔබ මේ තනතුරට තෝරාගන්නේ දෛනික පදනම මත කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඔබට දෛනික වැටුප විදිහට රුපියල් 1958ක් තමයි ලැබෙන්නේ. ඒකත් එක්ක ඔබට 17800ක ජීවන වියදම් දීමනාව ලැබෙනවා. ඉතින් මෙතන මේ ගාන දෛනික වැටුප විදිහට සඳහන් කළාට ඔබට දිනපතා ඒ වැටුප ලැබෙන්නේ නැහැ. ඔබට මාසිකව තමයි මේ වැටුප හිමි වෙන්නේ. ඉතින් ඔයාලට මේ තනතුරට අයදුම් කරන්න නම් තියෙන්න ඕනි සුදුසුකම් මොනවද කියලාත් අපි බලමු. පිළිගත් විශ්වවිද්‍යාලයක භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව, කෘෂි විද්‍යාව, පරිසර විද්‍යාව කියන මෙන්න මේ විෂයන්ගෙන් උපාධියක් ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් මේ සංවර්ධන නිලධාරී කියන තනතුරට අයදුම් කරන්න. වයස අවුරුදු 18ත් වයස අවුරුදු 45ත් අතර අයට තමයි මේ තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙන්නේ. හැබැයි අභ්‍යන්තර අයදුම් කරුවෙක් නම් ඔයා එහෙම නැත්නම් රාජ්‍ය හරි පළාත් රාජ්‍ය සේවයේ හරි අයදුම් කරුවෙක් නම් ඔයාට මේ වයස් සීමාව අදාළ වෙන්නේ නැහැ. ඒ වගේමයි ඔයාට මේ තනතුරට EPF සහ ETF හිමි වෙනවා. අපි බලමු කොහොමද මේ තනතුරට තෝරගන්නේ කියලා. ඉතින් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයකින් තමයි ඔබව මේ තනතුරට තෝරාගන්නේ. ඉතින් සුදුසුකම් සපුරා නැති අයදුම් පත්‍ර, නිසි ලෙස සම්පූර්ණ කරලා නැති අයදුම් පත්‍ර, ප්‍රමාද වෙලා ලැබෙන අයදුම් පත්‍ර ඔවුන් ප්‍රතික්ෂේප කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේමයි අයදුම්පත ලැබුණු බව හරි ප්‍රතික්ෂේප කරපු බව හරි ඔබට දැනුම් දෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේමයි විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා බස්නාහිර පළාතේ පදිංචි අයදුම් කරුවන් සඳහා වැඩි සැලකිල්ලක් දක්වනවා කියලා. ඉතින් ඔන්න ඔයා බස්නාහිර පළාත ඇතුළත පදිංචි කරුවෙක් නම් මේකට වැඩි chance එකක් තියෙනවා තනතුරට තෝරගන්න. එහෙමයි කියලා මේකට අයදුම් කරන්න පුළුවන් බස්නාහිර පළාතේ අයට විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක කෙනෙක්ට මේකට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ විස්තර ඇතුළත් කරපු අයදුම් පත්‍රයක් මේ තනතුරට යොමු කරන්න. ඉතින් මේ අයදුම් පත්‍රය සකස් කරගන්න ඕනේ ඔයා විසින්මයි. එයාලා අයදුම් පත්‍රයක් ඔයාලට දීලා නැහැ. ඉතින් 2025 10/17 වෙනිදා හරි ඊට පෙර හරි ලැබෙන විදිහට ඔයා ඔයාගේ අයදුම් පත්‍රය යොමු කරන්න ඕනේ. සභාපති අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය තුම්බෝවිල කරදියාන පිළියන්දල කියන ලිපිණයට ලියා පදිංචි තැපෑලෙන්. ඒ වගේම අයදුම් පත්‍රයේ යවන ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ ඔයා අයදුම් කරන තනතුර, ඒ කියන්නේ මේ කියන සංවර්ධන නිලධාරී කියන තනතුර අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනි. ඔයා දැනටමත් රාජ්‍ය හරි පළාත් රාජ්‍ය සේවයේ හරි ඉන්න කෙනෙක් නම් ඔයාගේ සේවා ප්‍රධානියා මගින් තමයි අයදුම් පත්‍රය ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඔයාලට විස්තර දැනගන්න පුළුවන් 0111 30 56 703 එහෙම නැත්නම් 0111 26 13 151 කියන බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ දුරකථන අංක හරහා. ඒ වගේමයි මතක් කරනවා ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.